හයි world.com එකට බලව ආදරයෙන් පිළිගන්නවා. අද අපි බලමු කොළ පාටට රසම රස ඕංචි කරියක් හදාගන්නේ කොහොමද කියලා. ඔයාලා මේ විදිහට චූටියට බොංචි ටික හොඳට තීරු කපා ගන්න. ඊට පස්සේ මේකට රතුළු ගෙඩි 3-4ක් කපලා එකතු කරගන්න. ඊට පස්සේ අමු මිරිස් කරලක් සැරානුම ඔයාලට කරල් දෙකක් හරි එකතු කරගන්න. ඊට පස්සේ රම්පෙ කෑල්ලක් මේ විදියට කෑලි වලට කපලා එකතු කරගන්න. ඊට පස්සේ මම කරපිංචත්තක් එකතු කරගන්නවා. මේ විදියට සුදු ලුණුත් අවශ්‍ය නම් එකතු කරගන්න පුළුවන්. ඒ වුණාට සුදු ලුණු එකතු කරන්නේ නැතුව රසයි. ඒක නිසා මම සුදු ලුණු අද එකතු කරන්නේ. ඊට පස්සේ ලුණු තේ හැන්දක් විතර එකතු කරලා බලන්න. අවශ්‍ය ප්‍රමාණයට ඔයාලට අඩු වැඩි කරගන්න පුළුවන්. ඊට පස්සේ කහකුඩු තේ හැන්දක්, කහකුඩු අනිවාර්යයි. ඒ වගේම අබ තේ හැඳි භාගයක්. අබ ඇට හෝ අබ ක්‍රීම් තියෙනවා නම් ක්‍රීම් ගන්න. උළුහල් තේ හැඳි එකක් එකතු කරගන්න. ඊට පස්සේ මේ ටික එකතු කරලා අපිට 3-5 කුඩු තේ හැඳි භාගයක් විතර එකතු කරගන්න. ඊට පස්සේ මේ විදියට මේකට වතුර කෝප්ප කාලක් විතර එකතු කරලා මේ ටික හොඳින් කවලම් කරගෙන අපි තඹ ගන්නවා. මේක හොඳට ටිකක් ලස්සන ලාකොළ පාටක් එන්න මෙන්න මේ වගේ තැම්බෙනකොට හොඳට උකු මිටි කිරි ටික එකතු කරගන්න ඕන. මෙන්න මේ විදියට ලස්සන කොළ පාටක් ඇවිල්ලා තියෙන වෙලාවට අපි මිටි කිරි ටික එකතු කරගන්නවා. බොංචි ටික වතුරෙන් තබ්බද්දි වහන්න එපා. මිටි කිරි දාලත් වහන්නේ නැහැ. වහන්න නැතුව දැම්මම ලස්සන කොළ පාටක් එනවා. මෙන්න මේ විදියට මිටි කිරි ටිකත් එකතු කරගෙන කිරි ටික නටනකම් හොඳට උයා ගන්නවා. මේ වෙලාවේ ලුණු ඔයාලට රස බලලා ලුණු අවශ්‍ය නම් තව එකතු කරගන්න පුළුවන්. මේ විදියට මිටි කිරි ටිකත් එකතු කරලා විනාඩි 2ක් විතර මෙන්න මේ විදියට හොඳට නටන ගානට එනකොට කිරි ටික පැහෙන ගානට ආවම අපි ලිප ඔෆ් කරගන්නවා. ඉතින් හරිම රසයි මේ බොංචි කරිය. ඒ වගේම මේ වෙලාවේ හරි හොඳ සුවඳක් එනවා. හරිම ආසයි මේ වෙලාවට. ඉතින් ඔයාලා මේ විදියට හදලා බලන්න. ඇත්තටම හරිම රසයි. මෙන්න මේ විදියට ලස්සන කොළ පාටක් තියෙන බොංචි කරිය හදා ගන්න ඕන. ගොඩක් තැඹිලා වැඩි වුණාම රස නැහැ. ඉතින් ඔයාලා try කරලා බලන්න කියලා ඔයාලටත් ආදරයෙන් ඉල්ලනවා. ඉතින් අදට මම ගිහින් එන්නම්. bye bye.